මීට වසර 60කට පිට එකෝමත් එක කාලෙක විස්කොන්සින් මහවනයේ ලී කොටවලින් තැනූ කුඩා අලු පැහැති නිවසක කුඩා දැරියක් ජීවත් වූ අය. මහවනයේ දැවැන්ත අඳුරු ගස් නිවස වටා නැගී සිටියේය. ඒවාට පිටින් තවත් ගස්ද, ඒවාට පිටින් තවත් ගස්ද පැතිරී තිබිණි. දවසක් පුරා, සතියක් පුරා නොව මුළු මාසයක් පුරා ඇවිද තමාට හැකි තරම් දුරක් උතුරු දිගට ඇවිද යන මිනිසෙකුට මහවනය මිස අන් කිසිවක් හමු වූයේ නැත. එහි ගෙවල් නොවීය, මංමාවත් නොවීය, මිනිස්සු නොවූහ. එහි දක්නට ලැබුණේ ගස් හා ඒවා අතර සිය නිවාස තනාගත් කැලෑ සතුන් පමණි. වෘක්ෂයෝ, වලසු හා විශාල කැලෑ බලල්ලු මහවනයේ ජීවත් වූහ. හික්මියෝ, මින්ක් මුගටියෝ හා දියබල්ලෝ දිය පාරවල් අසපඩ පදිංචිව සිටියහ. නරින්ට කුඩා කඳුගැටවල ගුහා තිබූ අතර මුවෝ සෑම තැනම නිදැල්ලේ ඇවිදිමින් සිටියහ.